අද ටොනේඩෝ එකක් එනවා කියලා. බලන්න අද මෙහෙට ටොනේඩෝ එකක් එනවා කියලා තියෙනවා. ටොනේඩෝ එක බලන්න අහස අඩේ ආවා. අද ටොනේඩෝ එකක් එනවා කියලා තියෙනවා. ඒ නිසා ඉක්මනට ගන්න ඕන මඩ ටික අරගෙන යන්න කියලා තමයි හදන්නේ. possibility එක අඩුයි උනාට එළිය දැක්කම බය හිතෙනවා අහස දැක්කම. අද ඇවිල්ලා තියෙන්නේ සෑම්ස් ක්ලබ් කියන කඩේට. මේවා ඔක්කොම මේ members only කඩයක් මේක. membership එක ගන්න ඕනේ. membership එක ගත්තොත් විතරයි මේ අපිට මේකෙන් බඩු ගන්න පුළුවන්. සෑම්ස් ක්ලබ් කියලා කියන්නේ members only club එකක්. මේ විදිහට මේ තොග වගේ තමයි තියෙන බඩු. ලොකු quantities වලින් තමයි මේගොල්ලන්ගේ බඩු සාමාන්‍යයෙන් තියෙන්නේ. කොකනට් වෝට් එකක් ගන්න ආවේ මේක. ගමු. හරි තියෙනවා මේ ඊම ජාති ඔක්කොම. ඉතින් පාවිච්චියක් නැති නිසා අහක බලාගෙන යනවා. කොහොමද මේ වගේ ගණන්? $1000යි 1038යි. Hennessy Paradise $1000ක් කියන්නේ ලක්ෂ 3ක් විතර එනවානේ. ඒක හොඳයි. ඉතින් අරගෙන බල ඉන්න. $1000ක් දීලා අරගෙන දුක නැතුව බොන්නේ කොහොමද නේද? මේක විතර සීත කාමරයක්. මෙන්න රඹුටන් තියෙනවා. කලාතුරකින් තමයි මේ වගේ එක සෙට් වෙන්නේ. chocolates. මේ හැම ස්නිකර්ස් මේකේ මම හිතන්නේ ස්නිකර්ස් 48ක් තියෙනවා ඇතුලේ. 48 count 52ක් වෙනවා. $52ක් පැක් එක. මේක අර ලොකු quantities වලින් තමයි තියෙන්නේ. මේ වගේ මේ වගේ කැලි 200ක් තියෙනවා. සාමාන්‍යයෙන් අර ලංකාවට යනකොට අරන් යන්න එහෙම හොඳයි. ලංකාවට යනකොට කියන්නේ අර වැඩිපුර අරන් යන්න ඕනනේ. ඉතින් මේ මෙහෙ යන්න ලංකාවට යන කට්ටිය හැම ගොඩක් වෙලාවට මේකෙන් අරගෙන යනවා. ඉතින් membership එක හැමෝටම නැහැ. මට membership එක තියෙනවා. එතකොට මේ membership එකට ඉතින් ගෙවන්න ඕනේ. membership එක ගෙවලා අරගෙන තියෙනවා. මොකද මේකේ gas station එකක් තියෙනවා. gas station එකේ සාමාන්‍යයෙන් gas ලාභයි මේ එළියට වඩා. ඒක නිසා තමයි membership එක වැඩි හරියක් කට්ටිය අරගන්නේ ගන්න කට්ටිය. ඉතින් අර membership එක තියෙන කායින් හරි කාඩ් එක ඉල්ලගෙන ඇවිල්ලා මේ ලංකාවට යනකොට කට්ටිය මේකෙන් බඩු අරගෙන යනවා. අද එහෙම ලොකුවට පෙන්වන්න වෙලාවක් නැහැ. මොකද ඉක්මනට ගෙදර යන්න ඕන. ටොනේඩෝ එක ආවත් නැතත් හොඳ උණාටුවක් නම් එනවා. මේ ඒක නිසා ඉක්මනට ගෙදර යන තරමට ඇඟට ගුණයි. දැන්
ලංකාවට ඒ membership card එක බලන්න ඇතුළට යනකොට තිබ්බේ සිරි වහිනවා නෑමක් තමයි තියෙන්නේ අද නම් කොහොම යතුරු කාලෙකින් නෑ මෙහෙම නෑම විසිට් එක දිය වෙලා ගියා මදයි කඩයා හරියට මම එළියට එන වෙලාව බලලාමයි දුන්නේ. වෙලාව හොඳ නැහැ. ආරසක් වහින්නේ. විනාඩියක් තෙමෙන්නේ නැති විනාඩියට මුළු ඇඟම තෙමිලා ඉන්නේ වතුර බේරෙනවා දැන් හැමතැනම පාර පේන්නේ නැති මට්ටමට වහිනවා මේකට යමු නැත්තම් තව මොනවා වෙයිද දන්නේ නැහැ හින්දා මන්ට ගෙදර යා ගන්න තරමට හොඳයි මම හිතන්නේ අද තියෙන්න ඕන වෝනින්ග්ස් ඔක්කොම තියෙනවා ෆ්ලඩ් වෝනින්ග් එකකුත් තියෙනවා ටොනේඩෝ වෝනින්ග් එකකුත් තියෙනවා ඒ වගේම තිබුණා isolated thunderstorms කියලාත් තිබුණා දැන් මේ නම් මේ thunderstorm එකක් වගේ තමයි යන්නේ මේ වැස්සත් එක්ක කලු කරගෙන ඇවිල්ලා ගන්න වතුර නිකන් වතුර ගලනවා වගේ මේ හරියනම් පාර යට වෙලා වගේ යාබැත්තේ වතුර විදිනවා
උඩ වයිප් එක උඩරින්ම දාලා තියෙන්නේ ඒත් පාර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. පාර නිකන් ලාවට පේන්නේ. පාර තියෙන වතුර ඔක්කොම කාර් එක උඩට එනවා. कुछ पेन नहीं कलर लाइट එක නිකන් අර ඊදු මස්සෙන් වගේ පේනවා ලාවට ලයිට් එක පත්තු වෙලා තියෙන හින්දා පේනවා මිසක් නැත්තම් පාරේ තියෙන මේ රෝඩ් සයින්ස් නම් මුකුත් පේන්නේ නැහැ. චුට්ටක් අඩු කරා. තප්පර කීප ගන්න බලන්න වතුර ගලනවා. දැන් මේ ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් මෙතන තියෙන්නේ. හැමදාම ගෝල්ෆ් ග්‍රවුන්ඩ් පෙන්නනවා නේ මම වීඩියෝස් වල. හැමතැනම ගෝල්ෆ් ග්‍රවුන්ඩ් තියෙනවා ඉතින් මේ. ඔන්න යන්තම් කොහොම හරි කරලා ගෙදර ආවා. මාර ඩ්‍රයිව් එකක් ඒක නා. අද vlog එකක් දාන්න හිතාගෙන හිටිය ගමනකුත් නෙවෙයි. ගෑස් ගහගන්න තමයි ඇත්තටම මේ සෑම්ස් ක්ලබ් එකට ගියේ. මෙහි ගෑස් කියලා කියන්නේ ලංකාවේ පෙට්‍රල් කියන එකට. මේ ඒ ගමන් තමයි පොඩ්ඩක් ක්ලබ් එක ඇතුළටත් ගිහිල්ලා මොනවා හරි මේ පොඩි දේවල් ටිකක් ගන්න උවමනාවක් තිබුණා. අර ලොකු උවමනාවක් නෙමෙයි. ගියොත් ගන්නවා වගේ එකක් තිබුණේ. ඉතින් ඒ ගමන් මේ කොහොමත් එතනට ගියපු නිසා ක්ලබ් එක ඇතුළට ගිහිල්ලා අඩු දෙක තුනක් අරන් යනවා කියලා තමයි හිතුවේ. ඒක නිසා තමයි ඇතුළට ගියේ. මම හිතුවේ නැහැ ගිහිල්ලා එන ටිකට මෙච්චර තදට වහී කියලා. නැත්තම් මම යන්නෙත් නැහැ. කොහොම හරි රම්බුටන් සෙට් වුණානේ. රම්බුටන් කියන්නේ මේ මෙහෙ එහෙම කඩවල වල හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිම කලාතුරකින් අවුරුද්ද නිකන් පොඩි කාලයකට විතරක් සෑම්ස් ක්ලබ් එකේ ඔය වගේ රම්බුටන් තියෙනවා. දැක්කනේ මම රම්බුටන් වුණාට ලංකාවේ අපි රම්බුටන් කියලා කන්නේ මේ හොඳ රතු පාටට තියෙන ලස්සනට තියෙන ඒවානේ. මේවාර මේ එළිය නිකන් කළු වෙලා එහෙම තියෙන්නේ. ඇතුළේ ඉතින් අවුලක් නැහැ. ඇතුළ කන්න පුළුවන්. හැබැයි එළිය සම්පූර්ණයෙන් කළු වෙලා තියෙන්නේ. ලංකාවේ එහෙමනම් අපි කටේවත් තියන්නේ නැහැ. විසි කරනවා. මේ උනාට ඉතින් මෙහෙ තියෙන්නේ ඒවානේ. කන්න වෙනවා ඒක නිසා. ඒවා ඉතින් අර වටිනවා අපිට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙන්න. එතකන් හැමෝටම good bye. ජය වේවා.